මොකද්ද ඔය බයින වැඩේ තේරුම? කැතයිනේ හාමුදුරුවෝ, ලැජ්ජයිනේ මේ හාමුදුරුවෝ වහන්සේ ගැන. හේයි! රනිල් වික්‍රමසිංහ මීට වැඩිය හොඳයි. බම් මීන්තලේ වනචාරී පුතා පොරුන්ට කුක දෙන එක නවත්තපන්. මුන් වගේ පාදද සක්කිලි බල්ලු ළඟට යනවා දේශපාලකයොත් ඉන්නවනේ. ඕ මේ රටේ මහානායක මට විතර මලකඩ කාපු ඔලු සුද්ද කරන සන්දිට්ටි TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. අද මං කතා කරන්න යන්නේ අර රාජාංගනේ ඉන්න ගෝරිල්ලා ගැන. එහෙම නැත්නම් අර කහකඩ හාමුදුරුවෝ ගැන. එහෙම නැත්නම් ඒ සිවුර දාගෙන ඉන්න සිවුර තමන්ගේ පැවැත්ම උදෙසා ගණිකා වෘත්තිය යොදවන සියලුම නිකායන්ගෙන් පළවා හැරලා ඉන්න කිසිම විඥානයක් නැතුව කතා බහ කරන උහේ එන වාචාලකම් දොඩවන කුණුහරුප කතා කරන මේ රටේ ඉන්න සෑම වැදගත් නොවැදගත් ගිහි පැවිදි ඕන කෙනෙකුට කැත විදිහට කතා කරන සීලාචාරකමක් නැති අර රාජාංගනේ හාමුදුරුවයි කියාගන්න උන්නාසෙට තමයි සිවුර පරවාගෙන ඉන්න උන්නාසෙට තමයි බුද්ධ චීවරයටත් අගෞරව කරන උන්නාස ගැන තමයි අද කතා කරන්න යන්නේ. උන්නාසෙට මම මේ කියන්නේ උන්වහන්සේ මට මේවට පිළිතුරු දෙන්න. මීන්තලේ වනචාරී පුතා පොරුන්ට කුක දෙන එක නවත්තපන්. මුන් වගේ පාදද සක්කිලි බල්ලු ළඟට යනවා දේශපාලකයොත් ඉන්නවනේ. ඕ මේ රටේ මහානායක මට විතරත් දොපේ නීතිය. හේයි! රනිල් වික්‍රමසිංහ මීට වැඩිය හොඳයි. බම් හේයි! ජංගි සුදා ගූ සුදා ලැට් සුදා සුදත්ත පොන්නසිරි. මොකද උන්වහන්සේ කතා කරන්නේ කිසි චාරයක් එහෙම නැත්නම් තර්කයක් නැතුව. ඒ නිසා මේ කතා කරන දේවල් ආර්ථික විද්‍යා ගුරුවරයෙක් විදිහට මේ ලංකාවේ අවුරුදු ගණනාවක් ජීවත් වෙච්ච පුරවැසියෙක් විදිහට මේ සමාජය දැක්ක කෙනෙක් විදිහට කතා කරන්න මං හිතන්නේ ඔය රාජාංගනේ ඉන්න ඔබ වහන්සේ මේ ඊයේ පෙරේදා මේ 2000න් පස්සේ ඉපදිච්ච චරිතයක් වෙන්න ඇති. මොකද ඔබ වහන්සේ මේ සමාජය දැක්කේ නැහැ. මං හිතන්නේ මේ රටේ 83 88 89 මේ යුගය දැක්කේ නැහැ. මං හිතන්නේ තාත්තගේ අර පුරුෂ නිමිත්තවත් ඉඳලා නැතුව ඇති ඔබ වහන්සේ. හරි? මොකද ඔබ වහන්සේගේ භාෂාවෙන්ම තමයි ඔබ වහන්සේට උත්තර දෙන්න ඕනේ. මොකද ඔබ වහන්සේට සීලාචාර භාෂාවකින් කතා කරලා තේරුමක් නැහැ. මොකද හේයි කියලා කෑ ගහගෙන මින්න කන්තෝරුවේ ස්වාමින් වහන්සේට බනිනවා. මේ රටේ ඉන්න ජනාධිපතිතුමාට බනිනවා. ඊළඟට මේ රටේ ඉන්න විපක්ෂ අයට බනිනවා. නාමල් රාජපක්ෂට බනිනවා. සිරන්ති රාජපක්ෂට බනිනවා. මහින්ද රාජපක්ෂට බනිනවා. මේ මිනිස්සුන්ව නිකන් දෙකේ කොලයට දාලා කතා කරන්න ඔබ වහන්සේ මොකෙද්ද? ඔබ වහන්සේට දැනුම මොකක්ද? ඔබ වහන්සේට අවබෝධය මොකක්ද? පිස්සෙක් වගේ හැසිරෙන්න එපා රාජාංගනේ හාමුදුරුවනේ. පිස්සෙක් වගේ. යමක් කතා කරද්දී ඒවා හොයලා බලලා කතා කරන්න ඕනේ. මම මේ අද දැක්ක වීඩියෝ එකක් නිසා තමයි තමුන්නාසට මේ කතා කරන්න තීරණය කරේ. මම මේවට උත්තර බලාපොරොත්තු වෙනවා. ඔබ වහන්සේ මේවට උත්තර දෙන්න මං හිතන්නේ ලොකු විෂයානුබද්ධ දැනුමක් නැහැ. පිස්සෙක් වගේ වාචාලකමට දොරවන පුද්ගලෙක් කතා කරලා නමක් හදාගෙන මොකද ඔබ වහන්සේට කමෙන්ට් දාන සෙට් එකක් ඉන්නවනේ. ඔබ වහන්සේට කමෙන්ට් දාන සෙට් එකක් ඉන්න ඔබ වහන්සේ කෙලින්ම කරන්නේ මේ ආණ්ඩුවට කඩ යන එක. හරි සිවුර දාගෙන මේ ආණ්ඩුවට කඩ යන එක. අපිට කමක් නෑ ඔබ වහන්සේ කොහේ කඩේ නැත්තම් පොලේ නැත්තම් සුපර් මාකට් එකට ගියත්. හැබැයි මතක තියාගන්න. මේ රටේ මං අද මතක් කරලා දෙනවා ආර්ථික විද්‍යානුකූලව ඔබ වහන්සේගේ අර අදෝ මාර්ගේ ඇඟිල්ල ගහ ගන්නයි මම මේ කතා කරන්නේ. හරි හොඳට අහගන්න අපේ හාමුදුරුවනේ. 2005 දැන් ඔබ වහන්සේ මෙතන වීඩියෝ එක මම දැක්කා. මේ රටේ මිනිස්සු දන්නවා හොඳාකාරවම නාමල් කියන්නේ හොඳ කුපාඩියෙක්. අර කියන්නේ බඩුකාරයෙක් කියලා මුන් කියනනේ මම කුණු අරම කියනවා කියලා. ඉතින් මන් දන්නේ මේ භාෂාවේ තියෙන එක තමයි මං කියන්නේ. හොඳ බඩුකාරයෙක්. ළඟට පට්ට හොරෙක්. හම්බ හොරෙක්. ලෝක හොරෙක්. සිරන්ති කියන්නේ ලෝක හෙරක්. මේ රට කාපු පවුල. මේ පවුල ඇතුළට දානකම් මිනිස්සු ජනාධිපතිතුමා බලාගෙන ඉන්නවා. නාමල් රාජපක්ෂ ඔබ වහන්සේගේ අම්මට හරි ඔබ වහන්සේගේ නංගිට හරි ඔබ වහන්සේගේ මොකෙක් හරි ඔබ වහන්සේට කවුරු ඉන්නවා නම් ඒකීට හරි මොක් හරි මේ වල්වනචරකමක් කරන්න ආවද එහෙම කතා කරා? ඒගොල්ලෝ හිරේ දාන්න කියලා අනුර කුමාර සනායකට කියනවා ජනාධිපතිවරයාට. ඔබ වහන්සේ හිතන්නේ මේ රටේ අධිකරණය අනුර කුමාර සනායකගේ අම්මගේ අප්පගේ බූතලයක් කියලාද? එහෙම නැත්නම් ඔබ වහන්සේ කියන දේ මේ රටේ ජනාධිපතිවරයා අහන්න ඕන කියලාද? ඔබ වහන්සේගේ ගොනෙක් කියන කතා අහන්න ඕනද? ඔබ වහන්සේ ගොනෙක් කියන කතා
ඒවා අහන්න ඕනද? හාමුදුරනේ හොඳට මතක තියාගන්න. මේ තාමත් හාමුදුරනේ කියලා කතා කරන්නේ ඔබ වහන්සේ ඔය සිවුර ඇතුලේ ඉන්න පර්වතයට පංචස්කන්ධයට අපි ගරු නොකරුවට ඔය බුද්ධ චීවරයට ගරු කරන හින්දා තමයි අපේ හාමුදුරනේ තාමත් ඔබ වහන්සේට හාමුදුරුවෝ කියන්නේ. අර සුදන්ත නියමයට කතා කරුවානේ. සුදන්තගේ තැනට මට වැටෙන්න බෑ. මම මෙන්නට අවුරුදු ගාණක් උගන්වපු ගුරුවරයෙක් ආර්ථික විද්‍යාව. අන්න ඒ නිසා මට වැටෙන්න බෑ පොඩ්ඩක්. මම පොඩි ගරු කිරීමක් තියෙනවා මේ රටේ භික්ෂුන් වහන්සේලාට. භික්ෂූන්ට අපි ගරු කරනවා. මොකද මේ රටේ ආර්ථික සමාජ සංස්කෘතික පදනම භික්ෂුන් වහන්සේලා. අන්න ඒ නිසා මම ගරු කරනවා ඔබ වහන්සේ මේ කිසිදු භික්ෂුන් වහන්සේගේ කුලකේ ඒ ගණේ ඔබ වහන්සේ නැහැ. ඔබ වහන්සේ මේ නිකායන් වලින් අයින් කර එළවපු පුද්ගලෙක්. නමුත් කරන්න දෙයක් නැහැ. කුඹුරු කොටන්නද? ජොබ් එකකට යන්නද? කරන්න දෙයක් නැති නිසා සිවුර දාගෙන ඉන්නව රාජාංගනේ හාමුදුරුවෝ කියාගෙන. නමක් හදාගෙන. ඕක තමයි ඇත්ත කතාව. වෙන කරන්න ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. නැති නිසා සිවුර පාවිච්චි කරලා බුද්ධ චීවරයේ ගණිකා වෘත්තය යොදවලා ඔබ වහන්සේ YouTube එකක් කරලා ජීවත් වෙනවා. ඕක තමයි ඇත්ත කතාව. රයිට්. ඒක පැත්තකින් තියමුකෝ. දැන් ඔබ වහන්සේ අර කරපු වීඩියෝ ගැන ඔබ වහන්සේ මතක තියාගන්න රාජපක්ෂවරු හිරේ දාන්න කියනවා. මට රාජපක්ෂගෙන් වැඩකුත් නැහැ. රනිල් වික්‍රමසිංහගෙන් වැඩකුත් නැහැ. මට සජිත් ප්‍රේමදාසගෙන් වැඩකුත් නැහැ. මට අනුර කුමාරගෙන් වැඩකුත් නැහැ. මම ජීවත් වෙන්නේ මගේ ටැලන්ට් එකෙන්, මගේ හැකියාවෙන්, මම උපයගෙන. ඒ නිසා මට එකෙක්වත් වැඩක් නැහැ. හැබැයි මතක තියාගන්න අද අපි මෙහෙම කතා කරන්න ඔබ වහන්සේ අනුරාධපුරයේ ওই විදිහට හැසිරෙන්න මේ රටට යුතුයකමක් ඉෂ්ට කරලා තියෙනවා. 2005 මහින්ද රාජපක්ෂ මේ රටේ බලයටපත් වෙද්දී මේ රටේ ණය රාජ්‍ය ණය දලදේශ නිෂ්පාදිතයෙන් 102යි. අය කියන්නේ අපි ජාතික ආදායම 100ක් නම් තව රුපියල් 2ක් හොයගෙන හොයා ගන්නවා මේ රටේ ණය බේරන්න. මේ රටේ රාජ්‍ය ආදායම ප්‍රමාණවත් වෙලා තිබුණේ වර්තන වේදම් පියව ගන්න විතරයි. ඒ කියන්නේ හාමුදුරුවනේ සේවකයන්ට වැටුප් ටික ගෙවන්නයි සමෘද්ධි ජනසාවේ පින්පඩ විශ්‍රාම වැටුප් කියන ඒ සංක්‍රම වියදම් ටික ගෙවලා දාන්නයි රාජ්‍ය ණය හා පොලී ගෙවන්නයි. එතකොට ඖෂධ ඕන වුණා, ඩීසල් පෙට්‍රල් ඕන වුණා, යුද්ධයට ඕන කරන ආම්පන්න ඕන වුණා, රටේ ආයෝජන කටයුතු කරන්න ඕන වුණා. මේ එකක්වත් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ පැත්තේ යුද්ධ උපරිමයි උතුරේ ගහනවා. එතකොට මේ රටේ මිනිස්සු මෙරි වැටෙනවා. විශාල ආර්ථික අර්බුදයකට රට ඇදගෙන ගියා යුද්ධෙකුත් එක්ක. මොකද්ද සිද්ධ වුනේ? මේ දිගින් දිගටම 1960 දශකයේ ඉඳලා මේ රටේ රාජ්‍ය අයවැය ලේඛනයේ හිග තිබුණා. ඔබ වහන්සේ දන්න මගුලක් නැහැ. ඒ රාජ්‍ය අයවැය හිගේ දිගින් දිගට ඇවිත් මොකද 1960 පටන් ගත්ත හිගය 1971 මැතිනිගේ ආණ්ඩුව කාලේ මේ රටේ එක කැරැල්ලක් නිර්මාණය වුණා. ඔය ඔබ වහන්සේ කතා කරන ජනාධිපතිවරයාගේ කණ්ඩායමේ ඒ කැරැල්ල මැඩපැත්තුවා. සැලසුම්ගත ආර්ථික රාමුව සම්පූර්ණ විනාශ කරලා දැම්මා. රට ගෙනියන්න හම්බුනේ නැහැ. ඊළඟට 1980-89 කාලේ ආවා. ජයවර්ධන විවෘතාර්ථිකයක් ගෙනාවා. විවෘතාර්ථිකය නිසාම තවත් මේ රටේ රාජ්‍ය වියදම් වැඩි වෙලා රටේ සංකීර්ණතා ගොඩක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. මෙහෙම ආපු ආර්ථිකයක් නිසා ලංකාවේ අයවැය හිගේ වැඩි වෙන්න පටන් ගත්තා දිගින් දිගටම 60 ඉඳලා. ඒ අයවැය හිගේ ඇති වෙන්න මේගොල්ලොත් බලපාන්න ඕනේ. ඔබ වහන්සේ කතා කරන මිනිස්සු. ඒ අයවැය හිගේ පියව ගන්න ක්‍රමවේදයක් ඕනේ. මොකද්ද ක්‍රමවේදය? එක්කෝ රාජ සම්පත් විකුණන්න ඕනේ. එහෙම නැත්නම් හාමුදුරන් ණය ගන්න ඕනේ. රාජ්‍ය දේපොළ විකුණන්න දෙයක් ඉතුරු කරේ නැහැ චන්ද්‍රිකාලා. පුළුවන් තරම් පෞද්ගලීකරණ ක්‍රමවේදයක් ගෙනල්ලා රටේ තිබුණු සම්පත් අතිබහුතරයක් පෞද්ගලීකරණය කරා. ඔබ වහන්සේ දන්නේ නැත්නම් අම්මගෙන් තාත්තගෙන් අහන්න. එහෙම නැත්නම් ඔය වටේ ඉන්න අවුරුදු 50 පැන්නේ උන්ගෙන් අහන්න. නැත්නම් ඔබ දන්න රෙද්දක් නැහැ. ඊට පස්සේ මොකද්ද වුනේ? රාජ්‍ය දේපොළ විකුණන්න ක්‍රමයක් නැහැ. වික්කත් මේ අවුරුද්ද විකුණලා ජීවත් වෙයි. ඊළඟ අවුරුද්ද මොකද්ද කරන්නේ? ඒ නිසා කරන්න තියෙන්නේ එක දෙයයි. රාජ්‍ය ණය ගැනීමත් ප්‍රශ්නයක්. දැන් ණය ගන්න ඕනේ. කොහොමද ණය ගන්නෙ? මොකටද ණය ගන්නෙ? එක්කෝ පරිභෝජනය කරන්න ණය ගන්න නැත්නම් ආයෝජනයේත් ණය ගන්න ඕනේ. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිදු ව්‍යාපෘතියක් සඳහා ණය දෙන්නේ නැහැ. එහෙමනම් මොකද්ද මේ ආර්ථික සැලසුමේ තිබුණේ 2005න් පස්සේ ආර්ථික සැලසුමේ? හැදුවා සැලසුමක්
2005 ඉඳලා 2020 දක්වා කාලය තුල රාජ්‍ය ණය දලදේශ නිෂ්පාදිතයෙන් 65% දක්වා අඩු කරනවා කියලා 2020 වෙද්දී අඩු කරේ නැද්ද? බලන්න මහ බැංකුව වාර්තාපය හාමුදුරුවනේ. 2020 වෙද්දී ලංකාවේ රාජ්‍ය ණය දලදේශ නිෂ්පාදිතයෙන් 65% දක්වා අඩු කරා. අඩු කරේ ආර්ථික උත්පාදන මාර්ගය යොදාගත්තා. උදාහරණයක් ගන්න. අද ඔය දක්ෂිණ අධිවේගී මාර්ගය හැදුවා. ඔය දක්ෂිණ අධිවේගී මාර්ගයට කෝටි 7000ක් වේදම් වෙලා තියෙනවා යුගයේ. අද ඒක හදන්න කෝටි 40000ක් යනවා. මේ මාර්ගය ආයෝජන ව්‍යාපෘතියක්. මේක මේ මිනිස්සුන්ට සල්ලි අච්චු ගහලා බඩුමල බෙදනවා වගේ වැඩක් නෙවෙයි. මේ මාර්ගය හදන්න චීනෙන් තමයි උදව් කළේ. එතකොට මේගොල්ලෝ මේ රටේ ආයෝජනය කළා. ආයෝජනය කරාම වක්‍රාකාරයෙන් මොකක්ද හම්දුරනේ වෙන්නේ? ඒ රටේ ඉඩම් ගත්ත මිනිස්සුන්ට පාර හදන්න වන්දි හම්බුණා. නිකන් නෙවෙයි. ඊළඟට මේකට ගල් ඇදපු මිනිස්සුන්ට, ගල් මෝල් අයිතිකරුවන්ට, ඒ වගේම මේ ප්‍රවාහනේ යොදාගත්ත ට්‍රක් රථවලට, ටිපර් රථවලට, බැටි කපපු ගල් කඩපු මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ට ආදායමක් ආවා. ඊළඟට මේ කම්කරුවන්ට ආදායමක් ආවා. මෙන්න මේ හරහා මිනිසුන්ට ආදායමක් ගලාගෙන ගියා. නිෂ්පාදනයක් තුලින් ආදායමක් ඉපෙව්වා. රටක් සංවර්ධනය වෙන්නේ අපේ හාමුදුරුවනේ නිෂ්පාදනයක් තුලින් ආදායම් ප්‍රවාහයක් ලැබෙද්දී. ඔබ වහන්සේ දන්න රෙද්දක් තියනවද? ඔබ වහන්සේට එහෙම්මෙන් කොහෙන් හරි දාන වේලක් හම්බලා ඒක කාලා මේ රටේ ඉන්න උන්ට බනිනවා. ගොන් 70 වගේ. ඒ නිසා රට ගොඩ නැගුවේ එහෙමයි. දැන් මම අහන්නේ මේ රජය දැන් මේ බලයට පත් වුණාට පස්සේ දැන් අවුරුදු 1කමාරක් ගියා. අපිත් මේ රටේ රජය පත් කරන්න මේ channel එකෙන් උදව් කරා. හැබැයි අද අපි කනගාටු වෙනවා මේ අය කීප දෙනෙක්ව හාමුදුරුවරු ඇතුළු කීප දෙනෙක්ව සිරගත කිරීම හැර විවිධ පරිගැනීම් හැර මොකද්ද හාමුදුරුවනේ මේ අවුරුදු 1කමාරට කරපු ආර්ථික උත්පාදන මාර්ගය NPP රජයේ ජනාධිපතිවරයා පත් වෙනකොට මේ රට මහා ආර්ථික අගාධයක තිබුණද? 2005 මහින්ද රාජපක්ෂලා ඔය කියපු හොරු ඔය කියපු හොරු ටික හිරේ දාන්න කියනකොට මේ රට තිබුණේ කොහෙද? ඔබ වහන්සේට අනුරාධපුරයෙන් හරිය යන්න පුළුවන්කම තිබ්බද? එහෙම පරිසරයක් තිබුණු රටක දැන් ජාතක වෙච්ච එකෙක් වගේ කතා කරන්න එපා අපේ හාමුදුරුවනේ. දැන් ජාතක වෙච්ච එකෙක් වගේ. මෙතෙක් කල ඔබ වහන්සේට බැන්නේ සුදා විතරයි. ඔක්කොම ටික අහගෙන ඉන්නවා. මොකද මේ ආණ්ඩුවේ ඉන්නවා 20000ක කණ්ඩායමක්. ෆේක් account හදාගත්ත මේ Facebook කණ්ඩායමක්. අන්නේ කණ්ඩායම ඩෝබි කණ්ඩායම එහෙම නැත්නම් මේ ඔය හදාගත්ත ලොන්ඩරි සෙට් එක ඔබ වහන්සේක එකක් දාපු ගමන් දානවා. ඒක සමස්ත මතේ නෙවෙයි. සමස්ත මතේ වෙනස්. අවුරුදු 60කට පස්සේ බලේ හම්බෙලත් මුන්ට මේක ආරක්ෂා කරගන්න බැරි නම් මුට සැලසුමක් නැත්තම් මුට ක්‍රමවේදයක් නැත්තම් මේ රටේ මුන් බලයට පත් වුණ දවස් ඉඳලා කරේ මොකක්ද? මේ රටේ ළමයි ටිකගේ ඔලු ටික කෑවා. අද ඉස්කෝලවල සමලිංගික ව්‍යාපාරය දිගටම ක්‍රියාත්මක වෙනවා. එහෙම ක්‍රමවේදයක් ලංකාව තිබ්බද? නාමල් රාජපක්ෂව හිරේ දාන්න කියන්නේ මිනිහා මොකද්ද කරපු වරද? එතකොට අනුර කුමාර එහෙම හිරේ දාන්න අනුර කුමාර ගාව තියෙන ෆයිල් මොනවද? ජනාධිපතිතුමාට මේ එකෙක්වත් හිරේ දාන්න බෑ. ඇයි? කියපු එකක්වත් කරා අඩුම ගානේ. ඔබ වහන්සේ නිසා මේ කතා කරන්නේ. යකෝ චෙක් දුන්නා. රටේ ජනාධිපතිවරයා රටේ රජුරෝ චෙක් එකක් දෙන්නේ. ඒ දීපු චෙක් පතුත් රිටර්න් වෙච්ච රටක් මේක. දිට්වා සුළුකුණාටුව හේතුවෙන් පූර්ණ හානියටපත් නිවාස යළි ඉදිකර ගැනීම සඳහා වන්දි ලබා දීමේ පළමු අධීරය යටතේ ආපදාවටපත් පවුල් වෙත රුපියල් ලක්ෂ 20 බැගින් වූ චෙක්පත් ලබා දීම මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. එහි සමාරම්භය පසුගිය 9 වෙනිදා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගැනීමෙන් ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර ඒ අනුව රාජාංගනයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පවුල් වෙත නව නිවාස ඉදිකර ගැනීම සඳහා චෙක්පත් ලබා දීම සිදු කෙරුණා. කෙසේ වෙතත් එම චෙක්පත් අගරු වී ඇති බවට චෝදනා කරමින් රාජාංගනයේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සහ රජරට පොදුජන ගොවි එකමුතුවේ නියෝජිතයින් පිරිසක් රාජාංගනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණියා. රටේ ජනාධිපතිවරයා දීපු චෙක් එකක් රිටර්න් වෙච්ච රටක්. ලැජ්ජයි අපේ හාමුදුරු ලැජ්ජයි ඔයි. ලැජ්ජයි. ලැජ්ජනහර කපලා නැති හින්දා ඔබ වහන්සේට ගාණක් නැහැ. නැත්තම් ලැජ්ජයි. ගොන් කතා. ඒ නිසා හොඳට මතක තියාගන්න 2005 මහින්ද රාජපක්ෂ බලයටපත් වෙලා ඔය මිනිස්සු හොරකම් කරා කිව්වනම් අදට අපිත් අභියෝග කරනවා ඒ හොරු ටික දාන්න ඇතුළට කියලා. කරපු හොරකමක් නැහැ. සමාජ මතයක් ගොඩනගුවා මුන් හොරු කියලා. අපිට වැදගත් වෙන්නේ හොරු හොරිකමක් නැහැ රටේ වැඩක් කරපු මිනිස්සු.
වැඩක් නොකර නිකන් ඉන්න කාලකන්ණි අපිට වැඩක් නැහැ. වැඩක් නොකර නිකන් ඉන්න සාන්තුවර වැඩක් නැහැ. අපිට ඕන වැඩක් කරන හොරු හරි කමක් නැහැ. කොයි වැඩක් කරනවා නම් මේ අවුරුදු එකමාරට කරපු වැඩේ මොකක්ද? හැම ක්ෂේත්‍රයක්ම අසාර්ථකයි. මම දැක්කා ඊයේ පෙරේදා ඉංග්‍රීසි පොතේ අර 6 වසරේ පෙළ පොත්වල ව්‍යාකරණ වැරදි. මම දැක්ක එක මේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පුද්ගලයෙක් කතා කරනවා අධ්‍යාපන අමාත්‍යාංශේ කවුරු හරි මේවා ඉරන්න බෑ කියලා. ආගමික මධ්‍යස්ථාන දෙකක පිටු මාරු කිරීම සම්බන්ධයෙන් සහ ආච්චි සීයාට කියන නම් දෙක මාරු කර යෙදීමක් පිළිබඳව ඉංග්‍රීසි පොතේ ඊයේ දවසේ වාර්තා වුණා. තව මොන වැරදි අහුවෙයිද කියන්න අපි දන්නේ නැහැ. මේවා කුමන්ත්‍රණ විදිහට හඳුන්වලා CID දුවන එක විනෝදාංශයක් කරගන්න ගියොත් අධ්‍යාපන ලේකම්ට වෙන කරන්න දෙයක් නැතුව යනවා. ඒ වගේම හරිනි නෝනා 6 ඉංග්‍රීසි පොතේ පිටු ගැලවුවා වගේ මේ පොතේ පිටු ගලවන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ පොත දැන් ලක්ෂ 3ක විතර දූ දරුවෝ අතට පත් වෙලා ඉවරයි. මෙන්න මෙහෙම හැම සමාජ ස්තරයක්ම අධ්‍යාපනය, ආගම, සංස්කෘතිය හැම මගුලක්ම විනාශයේ බුකේට යමින් පවතින යුගයක රාජාංගනේ ඔබ වහන්සේ කතා කරනවා මෙලෝ විඥානයක් නැති ඇත්තම කහකඩ හාමුදුරුවෙක් එක්ක ඔබ වහන්සේ නිකායන්ගෙනුත් එළවපු ඔබ වහන්සේ කතා කරනවා මේ ජනාධිපතිතුමාට මේ රාජපක්ෂරුව ඇතුළට දාන්න. මොකක්ද දාන්න? අපිත් කියනවා දාන්න බෑ. ඇයි බැරි? එහෙම දාන්න ජනාධිපතිතුමාගේ නෙමෙයි මේ රටේ අධිකරණ පද්ධතිය. ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණය. මේකෙන් තමයි අපේ රාජ්‍යයක් සකස් වෙන්නේ. ඒ නිසා මේක තේරුම් ගන්න ඕනේ. අද වෙලා තියෙන්නේ මොකක්ද? ආණ්ඩුව බයයි රාජ්‍යයට. ආණ්ඩුව බයයි නිලධාරීන්ට. ජනතා අද කෝ ආණ්ඩුවක්? ආණ්ඩුකෝ? ඔබ හසේ දන්නවද ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියලා? ආණ්ඩුවක් තියනවද මේ රටේ? ආණ්ඩුවක් නැහැ. මේ අවුරුදු 5න් ආණ්ඩුවක් තියන්නේ වෙන රටවල. ඉන්දියාවේ ආණ්ඩුවක් තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව කියන්නේ මේ අවුරුද්දේ හදපු ප්‍රොජෙක්ට් එක මුන් ටික පෙරදුනාම තව එකෙක් ඇවිල්ලා විනාශ කරන එක නෙවෙයි. මෙයා මේ පෞද්ගලික න්‍යාය පත්‍ර. ඒ නිසා අපේ හාමුදුරුවනේ නාමල් රාජපක්ෂලව හිරේ දාන්න ඔබ වහන්සේ කියන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ දානවා නම් දායි. මම මේ කියන්න ගියේ ඔබ වහන්සේ ඔය විදිහට කඩේ යන්න එපා. ඔබ වහන්සේට කත්තෝරිය හාමුදුරන්ට ඊයේ පෙරේද පතුරු යන්න බැන්නා. මොකද්ද ඔය බයින වැඩේ තේරුම? කැතයිනේ හාමුදුරු, ලැජ්ජයිනේ අපේ හාමුදුරුවෝ ඔබ වහන්සේ ගැන. පට්ට ලැජ්ජයි විලි ලැජ්ජයි. ඒ නිසා 2005 බලයටපත් වුණු මහින්ද රාජපක්ෂ ණයගත්ත ප්‍රමාණ ඕනතරම් ණය ගත්තා නම් ණය ගත්තේ මොකටද? හම්බන්තොට වරාය හැදුවා. ඒ වරායෙන් ආදායම් උත්පාදන මාර්ගයක් හදාගන්න එක ඊළඟට බලයටපත් වෙන ආණ්ඩුවල වැඩක්. අර හිටන්ලා ඊට පස්සේ වෙලා 2015 මොකද කරේ? ආයෙත් 2020 වෙද්දී 25 වෙනකොට රාජ්‍ය ණය බරාය වැඩි කෙරුවා. දැන් මම දැක්කද මහ බැංකුව අධිපතිවරයා කියලා තියෙනවා වැඩිම ප්‍රේෂණ ප්‍රමාණයක් මේ අවුරුද්දේ තමයි ලංකාවට ආවේ ඩොලර් බිලියන 8.1. අපිට 4.5ක් යනවා ඩොලර් බිලියන 8.1ක් ලංකාවට ඇවිල්ලා. ලංකා විදේශ සංචිතය වැඩි වුණා නම් යකෝ ඩොලර් එකේ අඩු වෙන්න එපයි. ඇයි විදේශ විනිමය ඉල්ලුමයි සැපයීමයි යනුවනේ විනිමය අනුපාතිකයේ තීන්දුව වෙන්නේ. මහා බැංකුව අධිපතිතුමා සංචිතය වැඩි වුණාට වැඩක් නැහැ. ඩොලර් සැපයීම වැඩි වුණාට වැඩක් නැහැ. අධික ඩොලර් ඉල්ලුමක් තියෙනවා නම් ඩොලර් සැපයීමට වඩා ඩොලර් ඉල්ලුම ඉහළ යද්දී විනිමය අනුපාතිකය ඉහළ යනවා කියන එක මට වඩා හොඳට ඔබතුමා දන්නවනේ. එහෙනම් මේ ලංකාවට අප ඩොලර් සැපයීම ගැන විතරක් කියන්න එපා. දවස ගානේ වැය වෙන ඩොලර් ඉල්ලුම ගැනත් කියන්න. බිලියන 8.1ක් ආවය සැපයුමක් මෙන්න මෙච්චරක ඉල්ලුමක් තියෙනවයි කියලා. ඒ නිසා මේවා මේ හදවතින් වැඩ කරන්න. ඒ නිසා පෞද්ගලික න්‍යාය පත්‍රවලට එක එකාට හිතවාදීකම් වලට හාමුදුරනේ කඩ යන්න එපා පච විදියට. ඔබ වහන්සේට ගරු කරන්නේ නැහැ. ඔබ වහන්සේ ඇත්තටම ජෝකර්කාරයෙක් කියලා තියෙන්නේ. මම මෙහෙම කතා කරේ ලොකු වේදනාවකින්. ඒ නිසා මට ඕනතරම් මේවා පැහැදිලි කරන්න පුළුවන් ඔබ වහන්සේ මාත් එක්ක ගේමක් කිල්ලනවා නම්. මම බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකට ඔය රාජාංගනේ ගෝරිල්ලා වෙච්ච ඔබ වහන්සේ මට ගේමක් කිල්ලයි කියලා. ඔබ වහන්සේ කතා කරන්න. ඇයි රාජපක්ෂලා හිරේ දාන්න ඕන කියලා කතා කරන්න. මම එතකොට කියන්නම් ඇයි රාජපක්ෂලා හිරේ දාන්න ඕනේ නැත්te කියලා. හරි? බොරුවට බයින්න එපා. මේ රට යුද්ධ ඉවර කරලා මේ රටේ ආයෝජනය සඳහා වැඩිම ප්‍රමාණයක් වියදම් කරලා අධිවේගී මාර්ග ටික හදලා බලාගාර ටික හදලා පාසල් පද්ධති ගොඩනගලා මේකේ ඔය අද පිටකොටුවට යන්න අපේ හන්දර පිටකොටුවට ඔබ වහන්සේ ගියාද? අනුරාධපුරේ කැලේ හැංගිලා ඉන්නේ නැතුව ගෝත්‍රිකයෝ වගේ ගංකබරේ වගේ හැංගිලා ඉන්නේ නැතුව අනුරාධපුරේ ඉඳගෙන යන්න කොළඹට
බලන්න කොළඹ බේරවැව වටේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මීට අවුරුදු 5කට 10කට කලින් බේරවැව වටේ තිබුණු සංවර්ධන ව්‍යාපෘතිවල මොකද වුනේ කියලා. යන්න ගෝල් පේස් එකට. ගෝල් පේස් එක මොකද වෙලා තියෙන්නේ කියලා. මීට අවුරුදු 10කට කලින් ගියාද? ඔබ වහන්සේට දන ගන්නවා වෙන්නේ නැති. දැකලා කතා කරන්න. ඒ නිසා මම ආද අභියෝග කරනවා ඔබ වහන්සේ ඔය එක එකාට බයින්න කලින් බයින්න සුසු නැද්ද කියන කාරණේ තීරණය කරලා බලන්න. ඒ නිසා පිස්සෙක් වගේ හැසිරෙන්න එපා අපේ හාමුදුරනේ. සිවුරට ගරු කරලා වෙන වචනයක් පාවිච්චි කරන්නේ නැහැ. සුදාතරම් මට වෙන්න බැරි හින්දා. ඕක දැනුවත් කරන්නයි මම මහජනතාවට අවසාන වශයෙන් කියන්නේ. මම මහජනතාවට අවසාන වශයෙන් කියන්නේ අපේ channel එක සම්දිට්ඨි TV මේකෙන් බලාපොරොත්තු වෙන්නේ බලකඩ කාපු ඔලු සුද්ධ කරන එක. අපි වහල්ලු නෙවෙයි. අපි මේ රටේ දිහා බලාගෙන කතා කරන්නේ පේන දෙයක් කතා කරන්නේ. අපි ගාව සිහින නැහැ. අපි මේ රටේ දැක්කා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මොනවද කෙරුවේ? අපි මේ රටේ දැක්කා චන්ද්‍රිකාගේ ආණ්ඩුව මොනවද කෙරුවේ? අපි මේ රටේ දැක්කා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව මොනවද කළේ? දැන් අපි දකිමින් ඉන්නවා NPP ආණ්ඩුව මොනවද කරන්න කියලා. දැන් අවුරුදු එකමාරයි කරපු රෙද්දක් නැහැ. සියලු දේ අසාර්ථකයි. සියලු දේ අසාර්ථකයි. ආගමක්, ජාතියක්, සංස්කෘතියක්, ගරු කිරීමක් මොකුත් නැති ඔහේ නිකන් අර මේ නිකන් පහුරු ගාන සංස්කෘතියකින් ආපු සෙට් එකක් වගේ රට ඇතුලේ කටයුතු කරන්න එපා. මේ රට ඒ අයගේ නෙවෙයි. මේ රට මේ රටේ ජනතාවගේ. අවුරුදු 5කට මිනිස්සු බලය දුන්නට මේක තමුන් මේ රටේ අයිතිකාරෝ නෙවෙයි. මේ රටේ తాවකාලික බාරකරුවා විතරයි. ඒක හොඳට මතක තියාගත්තොත් හොඳයි සියලු දෙනා. ඔබ වහන්සේත් එහෙමයි. ඔබ වහන්සේ මේ දාන ටිකක් හම්බෙන ඕක කාලා ජීවත් වෙලා ඇත්ත කතා කරලා ඉන්න අපේ හාමුදුරනේ. හරි? ඇත්ත කතා කරලා ඉන්න. මම බලාපොරොත්තු වෙනවා රාජාංගනේ හාමුදුරන්ගෙන් මේකට උත්තරයක්. ඇයි නාමල් රාජපක්ෂලා හිරේ දාන්න ඕන? පැහැදිලිව කතා කරන්න මම ඊළඟ වීඩියෝ එකෙන් ඔබ වහන්සේට උත්තර දෙනවා.